Welcome back to my YouTube channel. ඉතින් අද මම ඔයාලගෙන් හදන්නේ පොසොන් vlog එකක්. ඉතින් මම මේ පොසොන් දුවක එකට අපේ ටවුන් එකේ ඇති පෙරහැරත් එකතු කරන් හිතුවා. ඔයාලට මේ පොඩ්ඩක් ක්ලෑවර කරන හින්දා එච්චර හොඳට ක්වොලිටි එකට පේන්නේ නැති වෙයි. ඒ වුණාට මම උපරිමයෙන්ම උත්සාහ කරනවා හොඳට වීඩියෝ කරන්න. ඉස්සෙල්ලා මේ වගේ තමයි පටන් ගන්නේ. ගිනි මේවා කරකවලා ඉතින් මම හිතනවා මෙතන හදමුම වොයිස් ගන්න ඕනේ නැත්නම් මොකද බලන්න තියෙන්නේ. පොසොන් එකට හැම සතියෙම මේ වගේ අපේ පන්සලේ පොසොන් එකට හැම අවුරුද්දේම වගේ මේ වගේ පෙරහැරක් තියෙනවා. ඒකට පොඩි අය, ඒ වගේම ලොකු අය, අපේ වයස වගේ අය ගොඩාක් සහභාගී වෙලා එක එක අංග ඉදිරිපත් කරනවා. ඉතින් මාරම ලස්සනයි. එක එක ලස්සන නටුම් ගොඩක් තිබ්බා. 9 විතර පටන් ගද්දි මේක ඉවරේ 10:45 වුණා. දැන් නම් පෙරහැර ඉවරයි. අපේ ගෙදර යන ගමන් good night. See you next day. Hi guys. පොසොන් දවසේ අපි උදේම මන්දාව යන්න තමයි තීරණය කළේ. ඉතින් මගේ outfit එක පෙන්වන්න බැරි වුණානේ. මම අද මගේ outfit එකේ දෙනිම සහ big fold up දෙනිමක් හැබැයි දෙපැත්තින් line එක ගිහින් තියෙනවා. ඉතින් අපි පළවෙනිදම දන්සලක් හම්බුණා. ඒකෙන් නම් සව් තමයි හම්බුනේ නේද? සාදාදි බිනමයි තිබුණේ. ඊට පස්සේ අපි කඩල දන්සයක් හම්බු. යන ගාම කඩල දන්සලෙන් ගොඩක් හම්බුණා. ඊළඟට මේ අයිස්ක්‍රීම් එක ආයෙත් පස්සේ මට මතක් වුණේ වීඩියෝක් ගන්න ඕනේ කියලා. අද නම් කලෝරයි මං හිතන්නේ වහින්ද වගේ. හැබැයි වහියේ ඉස්සරහට නම් ඔයර වහිනවා. ඊට පස්සේ හයිත් අයිස්ක්‍රීම් එකක් තමයි හම්බුනේ. මේ දේ යන ගමන් දැන් හොඳටම එපා වෙරින්නේ වැස්සත් එක්ක. වහිනවා එපා වෙනවා. මාර දුරගේ කිලෝමීටර් 100 ගානක් දකෝ දුයියා දැන් නම් හොඳටම වහිනවා. එතන අපි ග්ලාස් වැහුවා. පාරත් පේන්නේ නැහැ. හැබැයි ඒ දසල් තියෙන දසලයි නෑ නැවැත්ුනේ මේ දසල් යන්න බෑනේ. මගේ සින්න අඟි කෙනෙක් තමයි දැන් එහා පැත්තේ ඉන්නේ. එයාත් අපි වාහනේට ආවේ. යාළගේ වාහනේ ගොඩක් අය ඉන්න හින්දා මේ බලන්න ගයිස් මේ බෙල්ලයයි නම් මාරම ලස්සනයි. උළම කුල පාටයි.
නම් ගොඩක් කලින් ඉඳන්ම ඔය වගේ මේක මිල්ලාය දැක්කේ දැන් මා ට්‍රැෆික් එක හවස 5ට විතරනේ. එහෙනම් ට්‍රැෆික් එක වැඩි. අපි පැයක් විතර මේ ට්‍රැෆික් එකේ හිටියා. හවස 5ට විතර ඊට පස්සේ වාහනේ නවත්තලා අපි බහැලා පයින් යන්න හිතුවා. මොකද කින්තා මීටර එකක් විතර තමයි තිබ්බේ නේ පයින් ගියා. ආහාරම සෑලක් ඉන්නේ. දැන් පන්සල ඇතුළට යනවා. ඒ රෝඩෙත් මාර්බල් ලස්සන ඩෙකොරේට් කරලා. මම මේ මගේ ළඟ අක්කත් එයාත් කරන vlogs දානවා. එයාට නම් subscribers ගොඩක් ඉන්නවා. මම ඔයාලට උඩින් දාන්නම් එයාගේ YouTube channel එකේ නම. මේ ලොකු බුදු පිළිම මාළු ලස්සනයි guys. අයෙත් එක වෙහෙරකුත් තියෙනවා. අපි ඉතින් මේ වෙහෙරේ මේ දැන් මෙහෙම බලවලින්දී අපේ නාගිලට ගියා වොෂ්රූම් යන්න ඕනේ කියලා. ඊට පස්සේ අපි වොෂ්රූම් ගිහිල්ලා එන ගමන් ආයෙත් වීඩියෝ එකක් ගත්තා. එතකොට නම් කලවරයි මේ 6:00 විතර. එතකොට නම් බල්බ්ස් දාලා හින්දා මාරම ලස්සනයි. බුදු පිළිම ලස්සන පේනවා. ඒ වුණාම බුදු පිළිමේ ඇතුළටත් අපිට යන්න අපි දැන් ඇතුළටත් යනවා. මාරම සෙනගක් ඉන්නේ. මේ බුදු පිළිම ඇතුළේ තියෙන මාරම ලස්සන බුදු පිළිම. ඒ බුදු පිළිම වල ගාතන පේන්ට් එක හරියට අමුතුවෙන් දිලිසෙන. මාරම ලස්සනයි. බෑවන් වලින් මගේ මේ දෙනිම නමාගින්නේ කියලා ඇතුළේ මගේ මේ දෙනිම දිගයි චංකි ජූස් දෙක දැම්මහම ඒක ටිකක් හරියනවා. ඒ වුණාට මේ අඟ දෙයක් දෙකේ හින්දා මම උඩ නම් අඟ ජරාව ගියා නෑ මෙම තියෙන. මෙතන නම් ගොඩාක් බුදු පිළිම වගේම තාතා මොනවාද ගොඩක් තිබ්බ මායම ලස්සනයි. දැන් අපි එළියට යනවා. අපි මෙහින් ගියා මන්දාවේ පන්සලේ තියෙනවා මේ අයිස්ක්‍රීම් දෙන. ඒ අයිස්ක්‍රීම් මේ ෆ්ලේවර්ස් වලින් දෙන මම එකක් ගත්තා. මායම හයි වැල්ල එක තමයි මම ගත්තා. ඉතින් ඉතින් හරි ගියේ තිබ්බ බනානා. එතකොට කල්චරල් වේව ගොඩක් යා තිබ්බා. දැන් යනවා එතන මෙහා පැත්තේ මොකක්ද දන්නේ කියනවා මට නම මතකයි. එතනත් මායම ලස්සනයි මේ. එයා අර මේ ඉස්සෙල්ලම බුදු පිළිමයක් තමයි තිබ්බේ. පන්සලක් වගේ අර පොඩි වට මේව හදලා තිබ්බා. එතනත් මාරම ලස්සනයි. දැන් අපි ගියා කතරගම දෙවියන්ගේ දේවාලයක් වගේ තියෙන එකට. ඒකත් මාරම ලස්සනයි. අපි ඉතින් අර සංසදියා බලාගෙන ආව. මොකද මේ මාරම සෙනඟක් හිටිය අපිට ඉන්න බෑ හිතුණා. චර සෙනඟ උඩ ඉන්න බෑනේ. දැන් අපි අර මේ වෙහෙර වගේ වෙහෙරේ ඇතුළට යනවා. මේකේ බුදු පිළිමේ වෙහෙරේ දෙකම ඇතුළට ගින් එක බලන්න දිනවා. මේක නම් දෙවිවරුයි යක්කුත් හිටියා. මාරම නැස්නවුන් ඇතුළේ ඒ වෙහෙර ඇතුළේ සබත් වෙලා තිනවා. ඒ වෙහෙර ඇතුළේ බුදු පිළිමයක් තිබ්බා. මේක ඒකේ යක්කු ගොඩාක් හිටියා. ඒ වගේම යක්කු 10ම 5ක් විතර හිටියා. අයි දෙවිවරු ආහාරලි නමුත් තිබ්බා. අයි බෝධියක් තිබ්බා. ඒක අපි එද්දි බලන්න ආවේ. අපිට නෝට් දුන්නා. පස්සේ තමයි දැක්කේ බෝධියක් තියෙනවා. මාරම ලස්සනයි. මේකේ හැම එකම වගේ මාරම ලස්සන හදලා තියෙනවා. මාරම ක්‍රියේටිව්. අපි දැන් කිදර යන ගම ඉතුරුටිය වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද මගේ ෆෝන් එකේ අඟරම බැටරි බැස්සා. තිබ්බේ මැටි 25ක් විතර ඕනේ යන්න. ඒ හින්දා වීඩියෝ කරේ නෑ මම. එහෙනම් මම මෙතනින් මගේ vlog ඉවර ගන්න. See you next video.